ආයිබෝවන් සෙන්සේ YouTube නාලිකාව සමග සම්බන්ධ වූ ඔබ සැමට ස්තුතියි. ජපන් භාෂා අධ්‍යයනයට ඉතාම වැදගත් මුද්‍රිත ඉගෙනුම් උපකරණයක් වන මින්නන නිහොන්ගෝ ග්‍රන්ථයේ 1 සහ 2 යන වෙළුම් වලට අදාළ වාක්‍ය රටා අර්ථ ගැන්වීම අපි පාඩම් මාලාවක්සේ ඔබට ගෙනෙනවා. ඔබ පාඩම අධ්‍යයනයට පෙර හිරගනා සහ කතකනා හෝඩි සොයන් අධ්‍යයනයක් සිදු කිරීමෙන් අර්ථානුසාරය හා ශබ්දානුසාරය වටහා ගැනීම වඩාත් පහසු වේ යයි අප විශ්වාස කරනවා. මීට අමතරව මින්නන නිහොන්ගෝ ග්‍රන්ථයේ 1 සහ 2 වෙළුම් වලට අදාළ වචනමාලා පරිවර්තනය PDF ස්වරූපයේ මංගත ග්‍රන්ථයක් ලෙස පරිශීලනයට ඔබට අවස්ථාව ලබා දී තිබෙනවා. එය හැඳින්වීමේ සඳහන් අන්තර්ජාල සබැඳිය මගින් දැන් ඔබට නොමිලේ ලබාගත හැකියි. දයි සංජුනීකා බුන්කේ වාක්‍ය රටාව. පළවන වාක්‍ය රටාව මයිනිචි උන්දෝ ශිතා හෝගා ඊ දෙස්. මයිනිචි උන්දෝ ශිතා හෝගා ඊ දෙස්. දෙවන වාක්‍ය රටාව අෂ්තවා යුකිගා ෆුරු දෙෂෝ. අෂ්තවා යුකිගා ෆුරු දෙෂෝ. තෙවන වාක්‍ය රටාව යකුසොකු නො ජිකන්නී මනි අවනායි කමෝ ශිරෙමසෙන්. යකුසොකු නො ජිකන්නී මනි අවනායි කමෝ ශිරෙමසෙන්. මෙන්න මේ පළවන දෙවන සහ තෙවන වාක්‍ය රටාවන් වලට අදාළව මින්නන නිහොන්ගෝ පොතේ 32 වන පාඩම ගලාගෙන යනවා. පළවන වාක්‍ය රටාව මයිනිචි උන්දෝ ශිතා හෝගා ඊ දෙස්. මයිනිචි උන්දෝ ශිතා හෝගා ඊ දෙස්. මයිනිචි උන්දෝ ශිතා හෝගා ඊ දෙස් යන්නෙන් දිනපතා ශරීර අභ්‍යාස සිදු කළහොත් හොඳයි ලෙස දැක්විය හැකියි. මේ වාක්‍යානුසාරයෙන් යම්කිසි පුද්ගලයෙක්ට ලබා දෙන උපදේශයක් නැතහොත් කිසියම් පුද්ගලයෙක් යම් කාරණයක් සම්බන්ධව දරන මතයක් දක්වා සිටිය හැක. මයිනිචි උන්දෝ ශිතා හෝගා ඊ දෙස් කියන එකෙන් මොකද්ද අර්ථ ගැන්වෙන්නේ කියලා අපි මෙන්න මෙතනදී කතා කරනවා. එතකොට මයිනිචි කියලා අපි කියනවා සෑම දිනකම කියලා කියන්නේ. සෑම දිනකම. උන්දෝ ශිතා. උන්දෝ කියලා කියනවා අපි ව්‍යායාම වලට. එතකොට උන්දෝ ශිමස් කියලා කියනවා ව්‍යායාම කරනවට. එතකොට උන්දෝ ශිතා කියලා කිව්වොත් ව්‍යායාම කරා කියලා කියන්න පුළුවන්. එතකොට මෙතනදී ව්‍යායාම කරා කියන එක කළා කියන එකත් එක්ක මෙතන මේ හෝගා කියන එක බැඳිලා පවතිද්දී මයිනිචි උන්දෝ ශිතා හෝගා කියලා එකතු වුණාට පස්සේ සෑමදාම ව්‍යායාම එහෙම නැත්නම් ශරීර අභ්‍යාස කළොත් නහෝගා ශිතා හෝගා කියලා කිව්වට පස්සේ කළහොත් ඊදෙස් හොඳයි කියලා කියන්න පුළුවන්. ඒතකොට මෙන්න මේ හෝගා කියන එකෙන් මොකක් හරි දෙයක් හොත් කළහොත් නැත්නම් බැලුවොත් යවුවොත් මොකක් හරි මේ දේ මෙන්න මේ විදිහට කළොත් හොඳයි කියලා කියන්න මෙන්න මේ හෝගා කියන වචනය පාවිච්චි කරන්න පුළුවන්. නිදසුන්. කොන්කායි නිහොන්ගෝ නො shikenni ගෝකකු ශිතා හෝගා ඊ දෙස්. කොන්කායි නිහොන්ගෝ නො shikenni ගෝකකු ශිතා හෝගා ඊ දෙස්. කොන්කායි කියලා කියනවා මේ වතාවේ කියලා කියන්නේ. නිහොන්ගෝ නො shikenni. නිහොන්ගෝ කියලා කියන ජපන් භාෂාවට නිහොන්ගෝ නෝ බවට පත් වෙනවා. ජපන් භාෂාවේ බවට පත් වෙනවා. නී කියන නෝ කියන නිපාතයත් එකතු වුණාට පස්සේ. ඊට පස්සේ මේ වතාවේ ජපන් භාෂා විභාගයෙන් shiken කියලා කියනවා විභාගයට. shiken නී වුණාට පස්සේ විභාගයෙන් ගෝකකු ශිතා හෝගා ඊ දෙස්. ගෝකකු ශිමස් කියලා කියනවා සමත් වෙනවා. ගෝකකු ශිතා හෝගා සමත් වුණහොත් හොඳයි. සමත් වුණොත් හොඳයි. එතකොට මේ වතාවේ ජපන් භාෂා විභාගයෙන් සමත් වුවහොත් හොඳයි කියලා කියන්න පුළුවන් අපිට මේ ගෝකකු ශිතා හෝගා ඊ දෙස් කියන නිදසුනේ. දෙවන නිදසුන අෂ්තා අමේ දෙස් කරා කසාවෝ මොත්තේ ඉත්තා හෝගා ඊ තෝ ඔමොයිමස්. අෂ්තා අමේ දෙස් කරා කසාවෝ මොත්තේ ඉත්තා හෝගා ඊ තෝ ඔමොයිමස්. අෂ්ත කියලා කියනවා අපි හෙට කියලා කියන්නේ.
අස්ත අමේ දෙස් කරා අමේ කියලා කියනවා වැස්සට අමේ දෙස් කරා හෙට වර්ෂාව බැවින් අමේ දෙස් කරා හෙට වර්ෂාව කියලා කියන්න පුළුවන් අස්ත අමේ දෙස් හෙට වර්ෂාව අස්ත අමේ දෙස් කරා කිව්වට පස්සේ හෙට වර්ෂාව බැවින් රසකමාව කසාව කසා කියලා කියනවා කුඩේට මොත්තේ ඉත්ත හෝගා ඊ දෙස කසාව මොත්තේ ඉත්ත හෝගා මොත්තේ කිවස් කියලා කියනවා රැගෙන යනවට කසාව මොකද්ද රැගෙන යන්නේ කසා. ඒතකොට රැගෙන යන එක කසා කියන අනුක්තය සමග එකතු කරන්න අපිට වෝ කියන නිපාතය එකතු කරන්න පුළුවන්. ඒතකොට කසාව මොත්තේ ඉත්ත හෝගා ඊතෝ මොයිමස්. මොකද්ද රැගෙන ගියොත් හොඳයි. මොකක් රැගෙන ගියොත්ද හොඳ? කසාව කුඩය. කුඩය රැගෙන ගියොත් හොඳයි යයි සිතනවා. තෝ ඔමොයිමස් කියලා කියන්නත් පුළුවන් අපිට උඩ මේක. ඒතකොට අස්ත අමේ දෙස් කරා හෙට වර්ෂාව බැවින් කසාව මොත්තේ ඉත්ත හෝගා ඊ. කුඩය රැගෙන ගියොත් හොඳයි නොහෝගා. මොත්තේ ඉත්ත හෝගා රැගෙන ගියොත් හොඳයි යයි සිතනවා. මොත්තේ ඉත්ත හෝගා ඊ දෙස් කියලා කිව්වොත් හොඳයි. කුඩය රැගෙන ගියොත් හොඳයි. ඒතකොට මෙතන තවදුරටත් එකතු වෙලා දෙනවා ඔමොයිමස් කියලා. තෝ ඔමොයිමස් කියලා. ඒතකොට කසාව මොත්තේ ඉත්ත හෝගා ඊතෝ ඔමොයිමස්. කුඩය රැගෙන ගියොත් හොඳයි යයි සිතනවා කියලා ප්‍රකාශ කරන්න පුළුවන්. තෙවන නිදසුන. හොන්ජිත්සු හයමෙනි ඔනිමොත්සුවෝ හයිසෝ ශිතා හෝගා ඊතෝ ඔමොයිමසෙන් කා. හොන්ජිත්සු හොන්ජිත්සු කියලා කියනවා අද කියලා කියන්නේ. ඒතකොට කියෝ කියලාත් කියනවා අදට හොන්ජිත්සු කියලාත් කියනවා අදට. ඒතකොට හොන්ජිත්සු කියන එක කියෝ කියනකට වඩා ගෞරවශීලීව එහෙම නැත්නම් ව්‍යාපාරික ජපන් භාෂාවේදී වගේ අපි පාවිච්චි කරනවා. ඒතකොට හොන්ජිත්සු අද හයමින් ඉක්මනින් ඔනිමොත්සුව ඔනිමොත්සු කියලා කියනවා බඩු බාහිර. එහෙම නැත්නම් මොන හරි පාර්සලයක් වෙන්න පුළුවන් බඩු බාහිර කියලා කියන්න පුළුවන් ඔනිමොත්සු. හොන්ජිත්සු හයමින් අද ඉක්මනින් ඔනිමොත්සු කියලා බඩු බාහිර නිමොත්සු බඩු බාහිර හයිසෝ ශිතා හෝගා හයිසෝ ශිමස් කියලා කියනවා තැපැල් කරනවට නැත්නම් යවනවා. හයිසෝ ශිතා හෝගා ඊතෝ මොයිමස්. අද කලින් නැත්නම් වේලාසනින් ඉක්මනින් ඔනිමොත්සු බඩු බාහිර තැපැල් කළහොත් හොඳයි යයි හිතන්නේ නැද්ද? ඔමොයි මසෙන්කා කියලා අහලා තියෙනවා. ඔමොයි මසෙන්කා. ඔමොයි මස් කියලා කියනවා. හිතනවට ඔමොයි මසෙන්කා. එහෙම ඇරියොත් හොඳයි කියලා වාට හිතෙන්නේ නැද්ද? අද ඉක්මනින් බඩු බාහිර තැපැල් කළොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? අලුතෙන් කයිෂයකට ආපු කෙනෙක් අලුත් සේවකයෙක්ට එයාට ඉන්න සීනියර් එවන් නැත්තම් ජේෂ්ඨ නිලධාරියා එයාගේ අලුත් එක්කෙනාට අලුතෙන් ආපු කෙනාට සේවකයට කියලා කියනවා. අද දින ඉක්මනින් ඔයාගේ බඩු බාහිර තැපැල් කරොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? ඒ විදිහට අපිට ප්‍රශ්න කරන්න පුළුවන්. ඒතකොට හොන්ජිත්සු හයමෙනි ඔනිමොත්සු හයිසෝ ශිතා හෝගා ඊතෝ මොයිමසෙන්කා කියන එකෙන් අපිට අද දින ඉක්මනින් බාණ්ඩ තැපැල් කළොත් හොඳයි යයි සිතන්නවාද කියලා ප්‍රශ්න කරන්න පුළුවන්. ඊට පස්සේ සිව්වන නිදසුන. හික්කොෂි සුරු මයේනි. හික්කොෂි සිමස් කියලා කියනවා අපි ඉන්න තැනකින් තවත් තැනකට අයින් වෙලා තවත් තැනකට අලුත් තැනකට යනවට හික්කොෂි සිමස් කියලා කියනවා. එහෙම නැත්නම් තමන්ගේ නවාතැන්පලින් තවත් නවාතැන්පලකට මාරු වෙලා වෙන තැනකට අලුත් ගෙදරකට අලුත් නිවසකට එහෙම යනවා. එතකොට ඒ අවස්ථාවේදී හික්කොෂි සුරු මයේනි එහෙම කරන්න කලින් මාරු වෙලා යන්න කලින් දෙන්කි කයිෂනි. දෙන්කි කයිෂ කියලා කියනවා අපි විදුලි බල ආයතනයට විදුලිය සැපයුම් ආයතනයට. දෙන්කි කයිෂනි රෙන්රකු ශිතා හෝගා යොකත්ත දෙස්. එතකොට හික්කොෂි සුරු මයේනි ගෙදර නිවස මාරු කිරීමට පෙර හික්කොෂි සුරු මයේනි නිවස මාරු කිරීමට පෙර දෙන්කි කයිෂනි විදුලි බල සැපයුම් ආයතනයට රෙන්රකු ශිතා එයාලව කන්ටැක්ට් කරනවා. මම නැත්තම් සම්බන්ධ කරගත්තා. රෙන්රකු ශිතා හෝගා සම්බන්ධ කරගත්තා නම් හොඳ වෙන්න තිබ්බා. යොකත්ත දෙස්. එහෙම කරලා නෑ මෙතනදී. හික්කොෂි සුරු මයේනි දෙන්කි කයිෂනි රෙන්රකු ශිතා හෝගා යොකත්ත දෙස්. එහෙම කරා නම් හොඳයි. නමුත් කරන්න බැරි වෙලා. ඊ දෙස් කියලා කියනවා අපි එහෙනම් එහෙම කරොත් හොඳයි කියලා කියන්නේ. එතකොට මෙතනදී
යොකත්තදෙස් කියලා තියෙනවා. ඒ කියන්නේ එහෙම කරා නම් හොඳයි. නමුත් ඒක කරන්න අවස්ථාව ලැබිලා නැහැ. ඒකට හික්කොසි සුරුමයි නවාතැන්පල මාරු කිරීමට පෙර දෙංකි කයිෂණි විදුලි බල සැපයුම් ආයතනය සම්බන්ධ කරලා තිබ්බනම් හොඳයි කියලා මෙතනදී අපිට දක්වන්න පුළුවන්. ඒතර මෙන්න හෝගා කියන කීම එහෙම කරලා තිබ්බනම් එහෙම කළහොත් කියන වගේ අර්ථයක් ලබා ගන්නවා. ඒතකොට එහෙම කරලා තිබ්බොත් මේ විදියට වෙනවා. මෙන්න මේ විදියට කරොත් හොඳයි නේද කියලා අහන්න අපිට මොකක් හරි මතයක් හෝ උපදේශයක් දක්වා සිටින්න මේ වාක්‍ය රටාව පාවිච්චි කරන්න පුළුවන්. දෙවන වාක්‍ය රටාව අෂ්තවා යුකිගා ෆුරු දෙෂෝ. අෂ්තවා යුකිගා ෆුරු දෙෂෝ. අස්තව යුකිගා ෆුරු දෙෂෝ යන්නේ හෙට හිම වසිනවා. එහෙම නැත්නම් හිම වැටෙනවා. ලෙස දැක්විය හැකි. මේ වාක්‍ය අනුසාරයෙන් යම්කිසි ක්‍රියාවක් පිළිබඳ අනුමානයක් තහවුරු කරන ආකාරයකින් දක්වා සිටින්න පුළුවන්. ඒතකොට අපි කාත් එක්ක හරි කතා බහ කරනවා. දෙන්නෙක් අතර සංවාදයක් තියෙනවා. ඒතකොට අපි කියනවා අස්තමේක ෆුරු දෙෂෝ. හෙට වැස්ස වහිනවා. හෙට වැස්ස වහිනවා කියලා අපිට මේ කියන්න පුළුවන් තහවුරු කරන ස්වරූපයකින්. අපි අනුමාන වුණා හෙට වහිනවා කියලා. ඒක හෙට වහිනවා වෙන්නත් පුළුවන්, නොහින් නෑ වෙන්නත් පුළුවන්. නමුත් ඒක අනුමානය කරන්නේ තහවුරු කරන ආකාරයෙන්. ඒතකොට මෙතන පොසිබිලිටි එකක් තියෙන. එහෙම නැත්නම් සම්භාවිතාවක් තියෙන 90ක් 70ත් 90ත් අතර ප්‍රමාණයකින්. يعني 150කට වඩා වැඩි සම්භාවිතාවයක් තියෙනවා මේ වැසි වසින්න. එතකොට ඒ වගේ අවස්ථාවක අපිට ඒක තහවුරු කරන ආකාරයෙන් යම් කිසි කෙනෙක් එක්ක සංවාදයේ ඉඳලා නිද්දි අපිට කියන්න පුළුවන් දේශෝ කියන එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන මේ රතු කරලා තියෙනවා. රතු පාටින් ෆුරු. එතකොට ෆුරිමස් කියලා කියනවා වහිනවට. එතකොට මේ තියෙන්නේ ෆුරු. ෆුරු කියලා කියන්නේ මේක තියෙන්නේ මොන ආකෘතියෙන්ද? ඩික්ෂනරි ෆෝම් එකෙන්. එහෙම නැත්නම් ශබ්දකෝෂ ආකෘතිය. ශබ්දකෝෂ ආකෘතියත් එක්ක තමයි මෙතන මේ දේශෝ කියන එක හැම අවස්ථාවකදීම බැඳී පවතින. අපිට මේ ශබ්දකෝෂ ආකෘතිය, මස් ෆෝම් එක, ඒ වගේ දේවල් අපි විශේෂ වැඩසටහනකින් ඉගෙනගෙන තියෙනවා. ඒ කලින් වීඩියෝ බැලුවොත් ඔයාලට මේ ශබ්දකෝෂ ආකෘතිය කියන්නේ මොකක්ද කියලා හොඳින් අවබෝධ කරගන්න පුළුවන්. හොඳද? එතකොට නිදසුන්. සන්තෝසු සන්වා අෂ්තා යසුමු දේශෝ. සන්තෝසු මහත්මයා අෂ්තා හෙට යසුමු දේශෝ. සන්තෝෂ මහත්මයා හෙට නිවාඩු ගන්නවා නේද කියලා අහනවා වගේ. නිවාඩු ගන්නවා නේද කියලා අහනවා වගේ තහවුරු කරන ස්වරූපයෙන් අහන්න පුළුවන් අපිට මේ වාක්‍ය රටයි. සන්තෝෂන්වා අස්ත යසුමි දේශෝ කියන්නේ අර තහවුරු කරනවා වගේ ස්වරූපයකින් අපිට අහන්න පුළුවන්. ඒතකොට සන්තෝෂ මහත්මයා හෙට නිවාඩු ගන්නවා කියලා අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ දෙවන නිදසුන යුකිනි නුරෙරුතෝ කසෙයෝ හිකු දේශෝ. යුකිනි නුරෙරුතෝ. යුකි කියලා කියනවා හිමවලට. හිමවලට නුරෙරුතෝ තෙමුණොත්. හිමට තෙමුණොත්. කසෙයෝ හිකු දේශෝ. කසෙ කියලා කියනවා කැස්සට. නැත්තම් සෙම්ප්‍රතිශ්‍යාවට. සෙම්ප්‍රතිශ්‍යාව වැළඳෙනවා කියලා අපිට තහවුරු කරන ස්වරූපයෙන් කියන්න පුළුවන්. යුකිනි. එතකොට මේ වාක්‍ය රටාවේ කෙලින්ම අපිට තේරුම් ගන්න පුළුවන් අනිවාර්යෙන් හිම වැස්සකට තෙමුණොත් හිම හෝ නැත්තම් නිකන් වැස්සකට හෝ තෙමුණොත් සම්ප්‍රසියා වැළඳෙනවා කියන එක අපිට කියන්න පුළුවන්. ඒක මෙතන තහවුරුම කරලම අපිට මෙතන කියන්න පුළුවන් යුකිනි නුරෙරුතෝ. වැස්සට තෙමුණොත් කසෙයෝ හිකු දේශෝ. හිම වැස්සට තෙමුණොත් සම්ප්‍රතිශ්‍යාව වැළඳෙනවා කියලා අපිට නිකන් තහවුරු කරන ස්වරූපයෙන් කෙනෙක්ට කියන්න පුළුවන්. තෙවන නිදසුන. කොන්නනි හිතෝගා ඕයිතෝ මිචිගා කොමු දේශෝ. කොන්නනි කියලා කියන කොන්න කියලා කියන මේ තරමට. කොන්නනි මේ තරම් මෙතන. හිතෝගා ඕයිතෝ මිනිසුන් ගොඩාක් ඉන්නවනම්. මෙතරම් මිනිස්සු වැඩි නම් නැත්නම් මෙතරම් මිනිස්සු විශාල සංඛ්‍යාවක් ඉන්නවනම්. කොන්නනි හිතෝගා ඕයිතෝ මෙච්චර මිනිස්සු ඉන්නවනම් මිචිගා කොමු දේශෝ. මිචි කියලා කියනවා පාරට. මිචිගා කොමු දේශෝ. කොමිමස් කියලා කියනවා අවහිර වෙනවා. අවහිර වෙනවා කියලා අපිට තහවුරු කරන කොමිමස් කියලා. මෙතන දේශෝ කියන්නේ නැතුව කොමිමස් කියලා කිව්වොත් අපිට ඒක කියන්න පුළුවන් මේ තියෙන පාර අවහිර වෙනවා කියලා. ඒ වගේම මේක තව වඩා තහවුරු කරන ස්වරූපයකින් ඒ වගේ
ආකාරයකින් පවසද්දී අපිට දේශෝ කියන එක එකතු කරන්න පුළුවන්. එතකොට මෙතන මේ කොමි මස් කියන එක තමයි කොමු වෙලා තියෙන්නේ. එතකොට මේක ශබ්දකෝෂ ආකෘතියෙන් තමයි තියෙන්නේ. එතකොට කොමු දේශෝ. මේ තරම් මිනිසුන් වැඩි නම් මෙතරම් මිනිස්සු ප්‍රමාණයක් ඉන්නවා නම් මිචිග කොමු දේශෝ. පාර අවහිර වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒක මේක බැලූ බැල්මට මේ වාක්‍ය රටාවේ ඒක හේතුවකුත් තියෙනවා. ඇයි මේ තරම් මෙහෙම පාර අවහිර වෙන්නේ මෙච්චර මිනිස්සු වැඩි නම්? ඒක බැලූ බැල්මටම සත්‍යතාවයක් තියෙනවා. මේ කලින් ගත්ත නිදසුනේදී මේ හිම වැස්සට තෙමුණොත් ඒක සත්‍යතාවයක් ඒ වාක්‍ය තුලම තියෙනවා. එතකොට ඒක තහවුරු කරන ආකාරයකින් කියන්න පුළුවන් මෙන්න මෙහෙම වෙනවා කියලා තහවුරු කරලා. හොඳද? ඊට පස්සේ තුන්වෙනි නිදසුන සිව්වෙනි නිදසුන තමයි. සිව්වෙනි නිදසුන කොනෝ පසකොන්වා ශූරිෂිනායිතෝ උගොකොනායින් දේශෝ. කොනෝ පසකොන්වා ශූරිෂිනායිතෝ උගොකොනායි දේශෝ. එතකොට කොනෝ පසකොන් කියලා කියන මේ පරිගණකයට. මේ පරිගණකය ශූරිෂිනායිතෝ අලුත් වැඩියා නොකලහොත් උගොකනායි දේශෝ. උගකිමාස් කියලා කියනවා හොඳට ක්‍රියා කරනවට හොඳට ක්‍රියාත්මක වෙනවට. එහෙමනොත් දැන් මේක මේ පසකොන් එක මේ පරිගණකය අලුත් වැඩියා නොකලහොත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා තහවුරු කරන ශීලී ආකාරයකින් කියන්න පුළුවන්. එතකොට මෙන්න මේ ඩික්ෂනරි ෆෝම් එකත් එක්ක දේශෝ කියන වචනේ බැඳිලා පවතිද්දී අපිට යම්කිසි දෙයක් යම්කිසි සිදුවීමක් මොකක් හරි ක්‍රියාවක පිළිබඳ සම්බන්ධ කාරණයක් පිළිබඳව දක්වන්න පුළුවන් වඩාත් තහවුරු කරන ආකාරයෙන්. දෙවන නිදසුන යකුසොකුනෝ ජිකන්නී මනියවනායිකමෝ ශිරේ මසෙන්. යකුසොකුනෝ ජිකන්නී මනියවනායිකමෝ ශිරේ මසෙන්. යකුසොකුනෝ ජිකන්නී මනියවනායිකමෝ ශිරේ මසෙන් යන්නෙන් පොරොන්දු නියමිත වේලාවට කාලය ප්‍රමාණවත් නොවේ දැයි නොදනි ලෙස දක්වන්න පුළුවන්. මේ වාක්‍ය අනුසාරයෙන් අවිනිශ්චිතතාවයකින් යුක්ත ක්‍රියාවලියක අභිමතයක් දක්වා සිටින්න පුළුවන්. අවිනිශ්චිතතාවයකින් යුක්ත ක්‍රියාවලියක අභිමතය මොකක් හරි දෙයක් ඒක වෙන්න පුළුවන්කමක් බැරිකමක් වගේ තියෙනවා. දැන් කලින් අපි කතා කරමු දෙවෙනි නිදසුනේදී ඒක 70ත් 90ත් අතරම වෙන්නම පුළුවන්. නමුත් මෙතනදී ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒක අවිනිශ්චිතභාවයක් තමයි ඒකේ තියෙන්නේ. එතකොට එහෙම අවිනිශ්චිතභාවයක් දක්වන්න අපිට මෙන්න මේ වාක්‍ය රටාව පාවිච්චි කරන්න පුළුවන්. යකුසොකුනෝ ජිකන්නේ. යකුසොක් කියලා කියනවා පොරොන්දුවට එහෙම නැත්නම් කල් වේලා තියාගෙන යෝජනා කරගෙන හිටපු කටයුත්තකට අපි කියන්න බුණා යකුසු. යකුසු මම මේ වෙලාවේ එනවා කියලා පොරොන්දු වෙනවා. යකුසොකු. පොරොන්දුවක්. පොරොන්දු වෙලාවට යකුසොකුනෝ ජිකන්නේ. පොරොන්දු වේලාවට පොරොන්දු වෙලාවට මනියවනයි. මනියයිමස් කියලා කියන හරියට වෙලාවට එතෙන් ඉන්න වේලාව ප්‍රමාණවත් වෙලා හරියට නිශ්චිතව ඒ ටයිම් එකටම ඒ වෙලාවටම එතන ඉන්න පුළුවන් වෙනවා කියන මනියයිමස් කියලා. ඒතර මනියවනායි කියලා කියන්නේ පොරොන්දු වෙලාවට එතෙන්ට වෙලාවට ඉන්න බැරි වෙනවට. මනියවනායි කා කියලා කිව්වොත් මම කමෝ කියන එක ඉවරත් කරලා අපි මෙතන මනියයිමස් කියලා කියන මනියවනායි කියන එක අපි හිතමුකෝ. මනියවනායි කියන්නේ හරි වෙලාවට එතන ඉන්න බැරි වෙනවා. ඊට පස්සේ මනියවනායි කා කියලා කිව්වොත් එන්නේ මේ අවස්ථාවේ වෙලාවට නියමිත වෙලාවට ඉන්න බැරි වෙනවාද කියලා ප්‍රශ්නාර්ථය කරන්න පුළුවන් කා කියලා. මේ මෝ එකත් අපි හිතන්නේ නැතුව. ඒකට මනියවනායි කා වෙලාවට ඉන්න බැරි වෙයිද කියලා. කමෝ ශිරෙමසෙන් කියලා කිව්වට පස්සේ දැයි නොදනිමි. ද කියලා කියන එක අපි දැයි කියලා ප්‍රශ්නාර්ථයක් බවට පත් කරලා නොදනිමි කියලා කියන්න පුළුවන්. එහෙමද කියලා දන්නේ නැහැ. වෙලාව මදි වෙනවාද යයි නොදනිමි කියලා අපිට කියන්න පුළුවන්. ඒතර මොකක් හරි දෙයක් මෙන්න මේ මෙහෙමද කියලා දන්නේ නැහැ කියලා කියන්න අපිට මේ වාක්‍ය රටාව පාවිච්චි කරන්න පුළුවන්. නිදසුන් ඔකාසන්වා කුසුරියෝ නොමනායිකමෝ ශිරෙමසේ. ඔකාසන් කියලා කියනවා මවට. ඔකාසන් මව කියන පුගෙන ප්‍රධාන උක්තේ බවට පත් වෙනවා වාක්‍ය නිපාතයේ එකතුනා. මේක අපි පළවෙනි පාඩමකින් ඉගෙන ගන්නවා. ඔකාසන්වා කුසුරියෝ නොමනායිකම. කුසුරි කියලා කියනවා බෙහෙත් වලට. නොමනායිකම. නොමනායි කියලා කියනවා බොන්නේ නැහැ. නොමනායිකා කියලා කිව්වොත් බොන්නේ නැද්ද? එතකොට බොන්නේ නැද්ද යයි
දන්නේ නැහැ. බොන්නේ නැද්ද කියලා දන්නේ නැහැ කියන්න අපිට නොමනායි කමෝ ශිරමසෙන් කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඔකාසන්වා කුසුරියෝ නොමනායි කමෝ ශිරමසෙන් කියලා කියන්න පුළුවන්. මව නිවරදිව බෙහෙත් බොනවා දැයි නොදනිමි. දන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ දෙවන නිදසුන සෙන්ජිත්සුනි තනකසන්වා කයිගායේ ශුප්පත්සුෂිතා කමෝ ශිරමසෙන්. සෙන්ජිත්සුනි තනකසන්වා කයිගායේ ශුප්පත්සුෂිතා කමෝ ශිරමසෙන්. සෙන්ජිත්සු කියලා කියනවා ඊයේ කියලා කියන්නේ. අපිට කිනෝ කියලා කියන්නත් පුළුවන්. අපිට ඊයේ කියන්නේ සෙන්ජිත්සු කියලා. සෙන්ජිත්සු කියලා කියන්නත් පුළුවන්. ජපන් භාෂාවෙන් ඊයේ කියලා කියන්නේ ඒක වඩාත් ගෞරවාර්ථයකින් යුක්තයි. සෙන්ජිත්සුනි තනකසන්වා තනක මහත්මයා. ඒතකොට තනක මහත්මයා තමයි ප්‍රධාන උක්තේ බවට පත් වෙලා තියෙන්නේ. කයිගායේ විදේශයකට කයිගායි කියලා කියන විදේශයට කයිගායේ විදේශයකට ශුප්පත්සුෂිතා කමෝ ශිරමසෙන්. ශුප්පත්සුෂිමස් කියලා කියනවා පිටව ගියා කියලා විදේශයකට විදේශගත වුණා. නැත්තම් විදේශයකට පිටව ගියා විදේශගත වුණා. යයි දන්නේ නැහැ. කීයද කියලා දන්නේ නැහැ. ශුප්පත්සුෂිතා කමෝ ශිරමසෙන්. ඊයේ තනක මහත්මයා විදේශගත වුණා. දැයි නොදනිමි. ද කියලා දන්නේ නැහැ කියලා අපිට කියන්න පුළුවන්. තෙවන නිදසුන එරාගා දෙතෙකි තනවා චන්තෝ හොන්නින් කකුණින් ශිනකත්ත කමෝ ශිරමසෙන්. එරාගා දෙතෙකි තනවා චන්තෝ හොන්නින් කකුණින් ශිනකත්ත කරා කමෝ ශිරමසෙන්. එරා කියලා කියන මොකක් හරි දෝෂයකට එරා එකක් එනවා. අපි මොකක් හරි ඔන්ලයින් ෆෝම් එකක් පුරනවා ජපන් භාෂාවෙන්. එතකොට එරා කියලා එරා කෝඩ් එකක් එනවා. මේක දෝෂයක් තියෙනවා කියලා. එරාගා දෙතෙකි තනවා. දෝෂයක් පැමිණි දෝෂයක් ඇති වූයේ කියලා කොමාවක් තියලා චන්තෝ කියලා කියන නිවරදිව. හොන්නින් කකුලින් කියන පුද්ගල අනන්‍යතා තහවුරු කිරීමට අපි කියන හොන්නින් කකුණි. පුද්ගල අනන්‍යතාවය නිවරදි ලෙස පුද්ගල අනන්‍යතාවය ශිනකත්ත කරා කරේ නැති බැවින් නිවරදිව පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කිරීම සිදු කළේ නැති බැවින් දැයි නොදනිමි කියලා කියන්න පුළුවන්. ඒතකොට එරාග දෙතෙකි තනවා චන්තෝ හොන්නින් කකුණින් ශිනකත්ත කරා කමෝ ශිරමසෙන් කියලා කිව්වට පස්සේ දෝෂයක් ඇතිවීමට හේතුව දෝෂයක් ඇති වූයේ දෝෂයක් මතු වූයේ නිවරදි ලෙස පුද්ගල අනන්‍යතාවය තහවුරු නොකිරීම නිසා දැයි නොදනිමි කියලා කියනවා. කියන්නේ මොකක් හරි දෝෂයක් පැමිණී තමන්ගේ පුද්ගල අනන්‍යතාවය හරියට තහවුරු කරපු නැති හින්දාද කියලා දන්නේ නැහැ කියන්න බෑ. අවිනිශ්චිතයි. එහෙම නොවෙන්නත් පුළුවන්. හරියට යා කරලා තියෙන්න පුළුවන් වෙන හේතුවක් වෙන්නත් පුළුවන්. ඒ මොකද්ද හේතුව කියලා නිවරදිව නිශ්චිතව කියන්න බැරි හින්දා අපිට කමෝ ශිරමසෙන් කියන එක පාවිච්චි කරනවා. ඊට පස්සේ අවසාන නිදසුන හතරවෙනි නිදසුන කොතොෂි හජිමත්තා බිජිනසුවෝ සෙයිකෝ ශිනකත්ත කමෝ ශිරමසෙන්. කොතොෂි හජිමත්තා බිජිනසුවෝ සෙයිකෝ ශිනකත්ත කමෝ ශිරමසෙන්. කොතොෂි කියලා කියන මේ අවුරුද්දට කොතොෂි හජිමත්තා මේ වසරේ ආරම්භ කරන ලද හජිමරි මාස හජිමත්තා බවට පත් වෙනවා. මේක මේ විදිහට වෙන්නේ කොහොමද කියලා කලින් පාඩම් වල ඉගෙනගෙන තියෙනවා. එතකොට කොතොෂි හජිමත්තා මේ වසරේ ආරම්භ කරපු බිජිනසුව ව්‍යාපාරය සෙයිකෝ ශිනකත්ත කමෝ ශිරමසෙන්. සෙයිකෝ කියනවා සාර්ථක වෙනවට. සෙයිකෝ ශිනකත්ත සාර්ථක වුණේ නැහැ. සෙයිකෝ ශිමස් කියලා කියනවා සාර්ථක වෙනවට. සෙයිකෝ ශිනකත්ත වුණාට පස්සේ සාර්ථක නොවුණා. දැයි නොදනිමි. ශිනකත්ත කමෝ ශිරමසෙන්. කොතොෂි හජිමත්තා බිජිනසුවෝ සෙයිකෝ ශිනකත්ත කමෝ ශිරමසෙන්. මේ වසරේ ආරම්භ කරන ලද ව්‍යාපාරය සාර්ථක නොවුණා දැයි නොදනිමි. එයාගේ යාළුවෙක් හරි කවුරු හරි වෙන්න ව්‍යාපාරයක් ආරම්භ කළා වෙන්න පුළුවන්. ඒකින් දැන් එයාට ගැන කතා කරන. එතකොට ඒ මේ වසරේ ආරම්භ කරන එයා මේ වසරේ ආරම්භ කරන ලද ව්‍යාපාරය සාර්ථක වුනේ නැද්ද කියලා දන්නේ. සාර්ථක නොවුණා දැයි දන්නේ. මොකක් හරි හේතුවක් වෙන්න පුළුවන්. එතකොට ඒ විදිහට කියන්න පුළුවන් කොතොෂි හජිමත්තා බිජිනසුව සෙයිකෝ ශිනකත්ත කමෝ ශිරමසෙන්. මේ විදිහට අපිට මේ වාක්‍යය පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ වසරේ
ආරම්භ කරන ලද ව්‍යාපාරය සාර්ථක නොවුණාදැයි නොදනිමි කියලා අපිට මේ වාක්‍ය රටාවෙන් හතරවෙනි නිදසුනෙන් කියන්න පුළුවන්. එතකොට මෙන්න මේ පළවෙනි දෙවන සහ තෙවන වාක්‍ය රටාවන් වලට අදාළව මින්නන නිහංගෝ පොතේ 32 වන පාඩම ගලාගෙන යනවා. එසේනම් මෙවන් පාඩමකින් යළිත් හමු වෙමු. ඔබ සැමට අරිගතෝ ගොසයිමාස්.